හොඳ ගානක්. හොඳ ප්‍රශ්නයක් ඉස්සර කියන්නේ. පහළ දක්වා ඇති කුමන ප්‍රකාශයක් කාබොක්සිලික් අම්ලයක් සහ ඇල්කොහොලයක් අතර සිදුවන එස්ටරයක් සෑදීමේ ප්‍රතික්‍රියාව පිළිබඳ නිවැරදි වේදන. හරි. මේ දෙකේ කාබොක්සිලික් අම්ලයක් OH එකක් තියෙනවා. මේ ගොඩක් දිගට ගන්න. ඒ වගේම මේ තියෙන ඇල්කොහොලයක්. හරි. මොකද කියලා දෙන්න. එස්ටරයක් හැදෙනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න. එස්ටරයක් හැදෙනකොට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් එස්ටරයකදී වෙන්නේ එකකින් H එක්කුයි අනිත් එක්කෙනාගෙන් OH එක්කුයි ජලාණුවක් විදිහට ගෙහිලා ඉතුරු කාන්ද දෙක එකට සම්බන්ධ වෙන එකනේ. හැබැයි ප්‍රශ්නේ කාගෙන්ද H කියලා වෙන්නේ කාගෙන්ද OH කියලා වෙන්නේ. ඔන්න වැදගත්ම ප්‍රශ්නයක්. ඔකට උත්තරය තමයි H කියලා වෙන්නේ ඇල්කොහොලේ. OH කියලා වෙන්නේ කාබොක්සිලික් අම්ලයෙන්. මේ දෙන්න ගැලවිලා තමයි ජලාණුවක් එළියට යන්නේ. ඉතා වැදගත්. ඒ කියන්නේ මෙතනදී කාබොක්සිලික් අම්ලයේ CO බන්ධනය තමයි විකරණය වෙන්නේ. ඇල්කොහොලේ OH බන්ධනය තමයි විකරණය වෙන්නේ. වැදගත්. හරිද? මේ විකටනේ ඔන්න හැදෙනවා කාබොක්සිලික් එස්ටර්. දෙන්න එකතු කරා. මේ ටික ගියාට පස්සේ ඊටු ටික එකතු කරන්න. R CO මේ O තියෙනවා OR වගේ. මේක තමයි එස්ටර් කියන්නේ. ඉතා වැදගත්. හරිද? දැන් මේක ගැන තමයි අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි බලමු අතන්දරේ මොකද්ද කියන්නේ. ප්‍රශ්නේ කියවන්නේ ටික. සමස්ත ප්‍රතික්‍රියාව කාබනොයිඩ් සංයෝගයක නියුක්ලියෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාව. කාබනොයිඩ් සංයෝගයක් ඇත්තෙත් නෑ මේක. මේ කියන්නේ කාබොක්සිලික් අම්ලකුයි ඇල්කොහොලකුයි. පළවෙනි ප්‍රශ්නේ එළිම වැරදි. දෙක කාබනොයිඩ් කියන්නේ ඇල්ඩිහයිඩ් කීට ඕනනේ නෑ. දෙක. එය ඇල්කොහොලේ නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාව. උත්තරේ. ඔක්කොම පැහැදිලි කරන්න තව ටික ඉස්සර දෙයක්. ඊටුනේ බලමු. 3. එය කාබොක්සිලික් අම්ලයේ OH බන්ධනයේ බිඳීමෙන් සිදුවන ක්‍රියාවලියක මේ කාබොක්සිලික් අම්ලයේ OH නෙමෙයි බිඳෙන්නේ CO නේ. එතකොට ඒක වැරදි. 4. එය ඇල්කොහොලේ CO බන්ධනයේ බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව. ඇල්කොහොලේ බිඳෙන්නේ OH නේ. CO නෙමෙයි. මෙතන ඉන්නේ මේ බිඳෙන්නේ OH නේ. ඒකත් වැරදි. 5. ඔන්න ඔක වැදගත්. එය අම්ල වශයෙන් ප්‍රතික්‍රියාව. දැන් මේක පිටින් බලන කෙනෙක්ට වෙන්නේ ඒ වගේ එක්කෙනෙක් H+ පිට කරලා තියෙනවා. අනිත් එක්කෙනා OH- පිට කරලා තියෙනවා. මේ දෙන්න එකතු කර ජල මවුලයකුත් හදලා තියෙනවා. බැලුවම මේක අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක් වගේ තමයි. හැබැයි මේක අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? ඔන්න පොයින්ට් එක. හරිද? දැන් අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක් වෙන්න නම් H+ පිට කරනකොට අම්ලනේ. දැන් මෙතන ඉන්න කාබොක්සිලික් අම්ල. මේ ඇල්කොහොල්. එතකොට මෙතනින් නමින්ම තේරෙනවා ආම්ලික බව වැඩි කාබොක්සිලික් අම්ල. එයා තමයි ආම්ල. එහෙනම් එයා H+ පිට කරන්න ඕනේ. හැබැයි මෙතනදී H+ පිට කරලා තියෙන්නේ අම්ලය නෙමෙයි අනිත් එක්කෙනා. එතකොට මේක කවදාවත් අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක් වෙන්න බෑ. මොකද අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවකදී අම්ලය තමයි H+ පිට කරන්න ඕනේ. හැබැයි මෙතන H+ පිට කරලා තියෙන්නේ අම්ලය නෙමෙයි ඇල්කොහොල්. ඒකින්ද පස්වෙනි උත්තරේ වැරදි. අපිට උත්තරේ ගන්න වෙන්නේ නම් 2. එය ඇල්කොහොලේ නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාව. ඕක මතක තියාගන්න. මේක ලොකු යන්ත්‍රණයක් තියෙනවා. මේ යන්ත්‍රණය ඔයාලගේ සිලබස් එකේ නෑ. ඉස්තරේ ගොඩනගෙන යන්ත්‍රණයේ සිලබස් එකේ ඇතුලේ නෑ. හැබැයි මතක තියාගන්න. මෙතනදී මෙන්න මේ ඇල්කොහොල නියුක්ලියෝෆයිලයක් විදිහට වැඩ කරනවා නේ. මෙතන ඩෙල්ටා රින මෙතන ඩෙල්ටා දාන. මෙන්න මේ ධනාරෝපිත කාබන්ට මෙන්න මේ ඇල්කොහොලෙන් පහර දීමක් සිද්ධ කරනවා නියුක්ලියෝෆයිලයක් ලෙස. එහෙම පහර දීලා තමයි මේ ප්‍රතික්‍රියාදාමය ඉස්සරහට යන්නේ. හරිද? ඒකින්ද මේක අර ලොකු යන්ත්‍රණයක් එක සිලබස් එකක් වෙන නැති හින්දා අපි කතා කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න කාබොක්සිලික් අම්ලයක් සහ ඇල්කොහොලයක් අතර මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ඇල්කොහොලය නියුක්ලියෝෆයිලයක් ලෙස වැඩ කරලා කාබොක්සිලික් අම්ලයට පහර දීම සිදු වෙනවා. සහ මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරලා දානවා කවුද? සාන්ද්‍ර H2SO4 රත්තරන් එක අපි කරනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය ගොඩක් වැඩි. මේක ලේසියෙන් වෙන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒකින්ද මේකට සාන්ද්‍ර H2SO4 කියන උත්ප්‍රේරකය එකතු කරනවා. සක්‍රීය ශක්තිය අඩු විකල්ප මාර්ගයක් හදලා දෙන්න. ඒ වගේම රත් කිරීම සිද්ධ කරනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න. එහෙම කරලා තමයි මේ ස්ථිරීකරණය සිද්ධ කරන්නේ. මතක තියාගන්න. ඒකින් අපි උත්තරේ ගන්නවා විස්තර 2. හොඳට මතක තියාගන්න. ඉතා වැදගත් මේක මේ අවුරුද්දේ පේපරේට අහන්න ලොකු ඉඩකඩක් තියෙන කොටසක්. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඕන දෙයක් තියෙනවා ලියාගන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.